මග දෙපස මහා සංඝරත්නය පිළි අරගන්න ඌව පළාතෙත් මධ්‍යම පළාතේ වගේම දහස් ගණනින් මේ මහා ජනකායක් කිලෝමීටර් ගණන් ඈතට මේ පෙළ ගැසී සිටින්නේ ඒ උත්තම මහා සංඝරුවන කෙරෙහි අපමණ ගෞරවයකින් උන්වහන්සේලා දැක ගන්න, උන්වහන්සේලාට වැඳ ගන්න, උන්වහන්සේලා කෙරෙහි ශ්‍රද්ධා සිතින් පින් රැස් කරගන්න. මේ බලන්න අපි දැනුවත් කළා උන්වහන්සේලාට මුදල් පරිස්කාර ආදී පිළිගන්නන්න එපා. පුෂ්ප පූජාවන් සිදු කිරීම වඩා සුදුසුයි. මොකද උන්වහන්සේලාට මේ පුෂ්පයන් බදුල්ල මුතියංගන රජමහා විහාරයට වැඩම කරද්දී භාග්‍යතුන් වහන්සේගේ සදාතුක මහා සෑරාජානන් වහන්සේට පූජා කරන්න හැකියාව ලැබෙනවා. මේ මහා පුෂ්පයන් උන්වහන්සේලා උදෙසා මේ විදියට පූජා කිරීම ඇත්තටම මේ වෙලාවේ උන්වහන්සේලාට වෙන කිසි පිරිකරකට වැඩිය වඩා සුදුසුයි කියලා ඔබට මතක් කළේ. මුදලක්වත් වෙන වෙන පිරිකරවත් පූජා කරලා ඔබට පින රැස් කරගන්නට වැඩිය වඩා සුදුසු පිනක් රැස් කරගන්න ඒ පුෂ්ප පූජාව. මොකද උන්වහන්සේලා බුදුරජාණන් උදෙසා පූජා කරන නිසා සුදුසු නිසා. ඉතින් අද දවසේ වැලිමඩට වැඩම කරනවා. අද රාත්‍රියේ වැලිමඩ ප්‍රදේශයේ නවාතැන් අරගෙන ඊට පස්සේ ස්වාමීන් වහන්සේලා මේ පාදචාරිකාවේ හෙට දවසේ වැලිමඩ නගරයෙන් ඇටම්පිටිය හාලියල බදුල්ල මුතියංගනයට 28 වෙනිදා වෙනකොට වැඩම කරනවා. දහස් ගණනින් මිනිසුන් එක්රොක් වෙලා නගර පුරා පිරී ඉතිරෙලා බුදුරජාණන් වහන්සේගේ මේ මහා සංඝරුවන ගෞරව සිතින් වන්දනා කරන්නේ වෙන කිසි දෙයක් නිසා නෙමෙයි. ඔවුන්ගේ හිතට මේ මහා සංඝරත්නයේ දර්ශනය රාගය උපද්දන්නේ නැහැ. මේ මහා සංඝරත්නයේ දර්ශනය ඔවුන්ගේ සිත්වලට ද්වේෂය උපද්දන්නේ නැහැ. මේ මහා සංඝරත්නයේ දර්ශනය ඔවුන්ගේ හිත්වලට මෝහය උපද්දන්නේ නැහැ. හිත නිවනවා, කෙලෙස් යටපත් කරනවා. ඒ උතුම් මහා සංඝරුවන මේ විදිහට නායම් වලින් ආපදා වෙච්ච මිනිස්සුන්ගේ හිත සුවපත් කරන්නට බොහෝම කාරුණික සිතින් මේ වැඩම කරන්නේ පාදචාරිකාවේ පසුගිය 22 වෙනිදා සිට හංගුරංකෙත ඉඳලා මේ වෙනකොට බදුල්ල දිස්ත්‍රික්කයට උන්වහන්සේලා වැඩම කරන අවස්ථාවයි මේ. ඊයේ ගම්පහවත්තින් බදුල්ල දිස්ත්‍රික්කයට උන්වහන්සේලා වැඩම කරලා ප්‍රවේශමෙන් ඒ ප්‍රවේශ වෙච්ච මේ මහා සංඝරුවන ක්‍රිස්තියානි පල්ලියක ඊයේ රාත්‍රියේ නවාතැන් ගත්තා. අලගොල්ල ක්‍රිස්තියානි පල්ලියේ මේ මහා සංඝරුවනට කිලෝමීටර ගණන් මග දෙපස ඖෂධ වලින් පාවඩ සකස් කරලා තියෙන ආකාරය ඔබ මේ දකින්නේ. උන්වහන්සේලාගේ පාදවලට මේ ස්වාමීන් වහන්සේලා ඊටාම මෛත්‍රී සිතින් වැඩම කරද්දී ඒ මහා සංඝරුවනේ පාදවලට ඖෂධ වලින් සත්කාර සිදු කරන පාවඩයක් කිලෝමීටර ගණනාවක් දුරට මේ විදිහට සකස් කරන්න පින් කරගත් අයත් ඒ පින් සසරේ සුවපත් වීම පිණිසම උපකාර කරගනීවි. ඔබටත් සියතින් කරගත්තා වගේ ඒ ඖෂධ පාවඩවල කුසලයක් අනුමෝදන් වෙන්න පුළුවන්. ඔබ දන්නවද මෙවැනි ඖෂධ පාවඩයක් උඩුපුස්සල්ලාව නගර මැදේ සිද්ධ කළා දමිළ පින්නතුන් හින්දු ඇත්තන් ඒ කොහොඹ කොළ ආදී එකතු කරලා ඖෂධ පාවඩ සකස් කළා. ඔවුන් මන් දැනුවත් වුණා ඒ ඖෂධ පාර දිගේ සකස් කරන්න කලින් කහ දියර වලින් පාර සෝදලා තියෙනවා. ඒ වගේ බොහොම ගෞරවයෙන් මහා සංඝරත්නය කෙරෙහි සිංහල බෞද්ධයින් විතරක් නෙමෙයි හින්දු දමිළ ඇත්තන් ඒ වගේම ඔබට මතක ඇති සූරියගහ පතන මුස්ලිම් පල්ලියේ ඉස්ලාම් බැතිමතුන් පාර සෝදලා කෙහෙල් කොළ එලලා පාවඩවලට මල් ඉහලා ඔවුන් සන්නහසලට අප්‍රමාණ ගෞරවයකින් පරිස්කාර පූජා කරනවා අපි දැක්කා. ඔබට මේ පිටුවේ අපි ඒව පෙන්නුවා. මෙතන උනත්
මේ ඉන්නේ පින්වත්නි Hindu දමිළ පින්නතියන්. මේ ඇත්තන් මේ වන්දනා කරන හැටි බලන්න බොහෝම ගෞරව සිතින් මේ ඔවුන්ගේ හිතට දැනෙන සැනසෙල්ල විඳින්නේ. ඔවුන් මේ විඳින සැනසෙල්ලෙන් ඔවුන්ගේ හිතවලට ඒකාන්තයෙන්ම කුසල් උපද්දනවා, පින් රැස් කරනවා. ඒක ඒකාන්තයි. సంతోషం సంతోషం